ආයිබෝවන් සුපින්බර දවසක් අපි ප්‍රාර්ථනා කරනවා. අද මැදින්පුර පසළොස්වක පොහොය දවස අප සිටින්නේ ඓතිහාසික ශ්‍රී විජයසුන්දරාරාම විහාරස්ථානයේ. මේ දඹදෙණිය. දඹදෙණිය පිළිබඳව කතා බහ කරද්දී අද දවස පිළිබඳවත් අපිට කතා බහ කරන්න සිද්ධ වෙනවා. අද වැදගත් දවසක්. ඒ තමයි මාර්තු 2 වෙනිදා සිරස FM සංවත්සරයේ එදින දවස. ඉතින් කෙසේ වෙතත් අද දවසේදී මේ පන්සලේ සිට සිදු කරන සාර කතා බහට අපි নমස්කාර පූර්වකව ඇරයුම් කර සිටියා අපේ පන්සල තුලින් අපේ ජනතාව දැනුවත් කරන්නට විපස්සනා කම්මඨානාචාර්ය පූජ්‍ය මහනුවර ප්‍රසන්න සීල ස්වාමින් වහන්සේට. ස්වාමින් වහන්සේ নমස්කාර පූර්වකව ඔබ වහන්සේව පිළිගන්නවා අපේ පන්සල වැඩසටහන සඳහා. ඒ වගේම සීමාසෙත කැපිටල් මහරජා සමූහයේ සමූහ අධ්‍යක්ෂ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්.සී. වීරසේකර මහතාත් සුපුරුදු පරිදි අදත් අප සමග රැඳී සිටිනවා. ආයුබෝවන් ඔබතුමාටත්. ඔබතුමාවත් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. මා මුලින්ම සඳහන් කළා දඹදෙණිය පිළිබඳව කතා බහ කරද්දී අද දවසේ තියෙන වැදගත්කම් පිළිබඳව අපට නිතින්ම සිහි වෙනවා කියලා. දඹදෙණිය පිළිබඳව අද උදෑසන සිටම සිරස ටීවී ඔස්සේ විවිධ වැඩසටහන් ඔස්සේ සිරස FM ඔස්සේ ඔබට විවිධ කරුණු කාරණා ගෙනාවා. එහි සාරාංශය තමයි දඹදෙණිය යනු සාහිත්‍යයේ ස්වර්ණමය යුගයේ සනිටුහන් කළ රාජධානි සමය බව. බොහෝ පොත් බොහෝ කෘති ගද්‍ය පද්‍ය වශයෙන් මේ සමය තුල ලියවිලා තිබෙන වග. හැබැයි ඒ කාලය තුල අපි දැක්කා අපිට ඒ කෘති අධ්‍යයනය කිරීමෙන් පෙනී යන කාරණේ තමයි සද්ධර්මයේම තමයි ඒ කෘති තුලින් sannivedanaya කළේ සාමාන්‍ය ජනතාවට. ඔවුන්ට නිවන් මඟ පේලිවන්නට රිසිවන අයුරින් හැකිවන අයුරින් ඒ සදහම් මනාව sannivedanaya කර තිබෙන ආකාරය තමයි ඒ පොත් අධ්‍යයනය කිරීමෙන් අපට දැකගත හැකි වෙන්නේ. අද දවස සිරස FM නූතන sannivedana විප්ලවයේ පෙරලිකාරයා බවට පත්වෙමින් අද දවස ස්වකීය 32 වෙනි ජන්මදිනය සමරනවා. අපි දන්නවා මෑත කාලයේ sannivedana විප්ලවය පිළිබඳව කතා බහ කරද්දී සිරස FM ප්‍රමුඛව සිරස ටීවී අපි හැම මොහොතෙම අපිට හැකි හැම අවස්ථාවකදීම සද්ධර්මය ඒ ආකාරයට sannivedanaya කරන්නට කටයුතු කළා. අද දවසේත් සිදු කරන්නේ ඒ කාර්යව්‍යමයි. ඉතින් කෙසේ වෙතත් එදා යුගයත් මෙදා සිරස යුගයත් පිළිබඳව එසේ සංසන්දනාත්මකව ඔබට යම් අදහසක් ගෙන දෙමින් අපි අපේ පන්සල වැඩසටහන මේ ආකාරයෙන් ඉදිරිපත් කරනවා. sannivedanaya පිළිබඳව අද දවසේදී අපි කතා බහ කළ යුතුම නිසා අපි තෝරාගත්තා අභ්‍යන්තර sannivedanaya පිළිබඳව. අප සමගම කරන sannivedanaya පිළිබඳව කතා බහකින් මේ කතාව ආරම්භ කරන්නට. ස්වාමින් වහන්සේ අවසරයි. নমස්කාර පූර්වකව ඔබ වහන්සේට අපි පළවෙනි ප්‍රශ්නය යොමු කරන්නම්. ස්වාමින් වහන්සේ sannivedanaයේදී අප විශ්වාස කරනවා අප අවධානය යොමු කළ යුතු වැදගත්ම කාරණය තමන්ටම sannivedanaya කිරීම පිළිබඳවයි කියලා. බොහෝ දෙනෙක් මේ කාරණය පිළිබඳව ස්වාමින් වහන්සේ අවබෝධ කරගන්නේ නැහැ. තවත් කෙනෙක්ගෙන් තමන්ට sannivedanaya වෙන දේ, බාහිර සමාජයෙන් තමන්ට sannivedanaya වෙන දේ පිළිබඳව විතරයි ඔවුන්ගේ අවධානය තියෙන්නේ, අවබෝධය තියෙන්නේ. ස්වාමින් වහන්සේ තමන්ට sannivedanaya කිරීමේදී අප සැලකිලිමත් විය යුත්තේ කෙසේද කියන කාරණේ අපිට මුලින්ම පහදා දෙන්න ස්වාමින් වහන්සේ. හැමෝටම තිරුවන් සරණයි. බොහෝම වැදගත් ප්‍රශ්නයක් මේ මහත්තයා අපිට යොමු කළේ. පින්වත්නි, ගොඩාක් අවස්ථාවල මේ sannivedana ගැන කතා කරද්දී sannivedana කියන ඔකට මතක් වෙන්නේ බාහිර පාර්ශවයක් යම් දෙයක් කීමක් විතරයි. හැබැයි ඊට එහා වැදගත් කාරණයක් එතන තියෙනවා. මොකද්ද මේ වැදගත් කාරණය? ඔයා යම්කිසි කෙනෙකුට යම් දෙයක් කියන්න ඉස්සෙල්ලා තමන් තුල sannivedanaya කරනවා. ඒ කියන්නේ තමන් එක්ක ඔයා කතා කරන්න පටන් ගන්නවා. ඒ sannivedanaya තමයි බොහෝ සෙයින් අපිට යහපත පිණිසෝ අයහපත පිණිස හේතු වෙන්නේ. එතකොට දැන් ඔයගොල්ලෝ සමහර අවස්ථාවලදී යම් දෙයක් කතා කරන්න ඉස්සෙල්ලා කියන්න ඉස්සෙල්ලා හිතනවා මේ දේ කීම තුලින් යම් කෙනෙකුට අයහපතක් වෙන්න පුළුවන්, යහපතක් වෙන්න පුළුවන් කියලා හිතනවා. හැබැයි ඔයා මේ දෙකම අහුම්කම් දෙන්න නැතුව අයහපතක් උනත් නැතත් ඒ වචනේ සමහරට පිට කරනවා. හැබැයි අභ්‍යන්තර sannivedanaයේදී ඊටාම් වැදගත් වෙනවා අපේ මේ අනාගතය ඒ වගේම යහපත් ජීවන රටාවක් හදාගන්න ලොකු උදව්වක් වෙනවා. ඒක කොහොමද වෙන්නේ? ඒකේ වැදගත්ම කාරණේ තමයි පින්වත්නි, දැන් අපි මොනවා හරි දෙයක් කරන්න ගියට පස්සේ සමහර විට අසාර්ථක වෙනවා. අසාර්ථක වුණ සැනෙන්ම
ඔයා ඔයාටම චෝදනා කරනවා. හිතින් චෝදනා කරනවා. ඔයා අසාර්ථක පුද්ගලෙක්. ඔයා ඔයාටම මේ පහත් කළ සලකන්න පටන් ගන්නවා. අපි අපිටම බැන ගන්නවා වගේ දෙයක්. ඔව් අපිටම ඒ කියන්නේ එයා බැන ගන්නවා, Tamanටම බැන ගන්නවා මම කොච්චර දුර්වල චරිතයක්ද කියලා. ඉතින් ඒක අසාර්ථකයි. එතෙන්දී ඒ sannivedana තුලින් ඔයා දන්නේ නැහැ කොයිතරම් ඔයා වැටෙනවද කියලා. ඒක අපි ගත්තොත් මේ යුගයේ හැටි ඍණාත්මක සිතිවිල්ලක් කියලා කියනවා. එතකොට අපි ධනාත්මක සිතිවිල්ලක් ඇති කරගන්න ඕනේ නෑ. මට මේ අසාර්ථකත්වය අත්දැකීමක්. ඒ කියන්නේ අපි මම ඒ ලෝකේ ඉන්න හැමෝම ගත්තොත් අසාර්ථකත්වයක් තියෙනවා සාර්ථකත්වයක් තියෙනවා. මේ ලෝකේ හැමෝගෙම තියෙන දෙයක්. එතකොට 100% සාර්ථක පුද්ගලයා මේ ලෝකේ නැහැ. ඒ වගේම 100% අසාර්ථක පුද්ගලුත් මේ ලෝකේ නැහැ. එහෙනම් ඔයා අසාර්ථකයි කියලා යම් වෙලාවක ආවොත් ඔයා හොයා ගන්න ඕනේ ඇයි මම අසාර්ථකුනේ? ඒක සිතත් එක්ක කරන ගනුදෙනුවක්. ඒ කියන්නේ තමන් හිතින් තමයි මේක කල්පනා කරන්නේ. ඒක තමන් එක්ක තමයි තමන් කතා කරන්නේ. එහෙනම් අසාර්ථක වීමට හේතු හොයා ගන්නවා. හේතු හොයාගෙන සාර්ථකත්වය පිණිස කටයුතු කරනවා. එහෙනම් එතෙන්දී පසුතැවීමකට නැත්තම් පසුබෑමකට යා ලක් වෙන්නේ නැහැ. ඊළඟ කාරණා තමයි අපි සමහර විට අපිට මේ හිතත් එක්ක කටයුතු කරද්දී තමන් කල්පනා කරද්දී තමන්ගේ හිතේ තමයි මේ ඊර්ෂ්‍යාව, වෛරය, කෝධය ඇති වෙන්නේ. හැබැයි කාටවත් හිතෙන්නේ මේ ඊර්ෂ්‍යාව තුලින් තමන්මයි නැසුනේ, තමන්මයි විනාශ වෙන්නේ කියලා. ඒක තමන්ට හිතෙන්නේ නැහැ. ඒ නිසා ඊර්ෂ්‍යාව තුලම ඉන්න උත්සාහ ගන්නවා. දැන් හිතන්න උදාහරණයක් ගත්තොත් ළඟපාත කෙනා ගයක් හරි හදලා මොනවා හරි දෙයක් හදලා ඔයාගේ හිතට එනවා මෙයාට සල්ලි කොහෙන්ද? මෙයා මේව හොරකම් කරලා දරන් තියෙන්නේ. නැත්තම් වෙන මොකක් හරි නීති විරෝධී ව්‍යාපාරයක් පටන් ගන්නද? මෙයාට මේක හිතෙන්න පටන් ගන්න. ඇයි එයා එහෙම හිතන්නේ? එයා කැමති අර අසාර්ථක පුද්ගලෙක් කියලා එයාගේ හිතට පෙන්වලා දෙන්න. හැබැයි ඒ වුණාට මෙතෙන්දී අසාර්ථක වෙන්නේ තමන්මයි. ඒ කියන්නේ අපිට ඊර්ෂ්‍යාව, කෝධය, වෛරය આવොත් අපිට අපේ අනාගතය ලස්සන කරගන්න බෑ. අනික් කෙනා මොනවා කරත් නැතත් අපිට අපේ ගමන යන්න පුළුවන් වෙන්නේ හිත තුලින් අර කරන කතනියේදී සාර්ථක කතනිය කරොත්. එහෙනම් ඒ අභ්‍යන්තර sannivedanaye බොහෝ වැදගත් වෙනවා. එහෙනම් ඒ අභ්‍යන්තර sannivedanaye නැති වුණොත් අපිට ලොකු හානියක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඊටාත්ම කෙටියෙන් නමුත් සාර්ථකව මේ අභ්‍යන්තර sannivedanaye තියෙන වැදගත්කම අපිට පැහැදිලි කරලා දුන්නා. වීරසේකර මහතාණනි දැන් තමන්ට යහපත් දේම sannivedanaya කිරීමේදී ඒක අප දකින්නේ අතුලාන්තයෙන්ම හොඳ වීමක් බවයි අපි දන්නවා. ඔබතුමා මේ කාරණය එක්තරා තැනකදී ඔබතුමාගේ ආයතනයේ තේමා පාඨයේ බවටත් පත් කරලා තියෙනවා. මේ අතුලාන්තයෙන්ම හොඳ වීම කියන කාරණය සමහර වෙලාවට කෙනෙක්ට හිතෙන්න පුළුවන් සමාජයේ ජීවත් වෙන එහෙම අවංක වෙන්න පුළුවන්ද අද දවසේ? එහෙම යහපත් වෙන්න පුළුවන්ද? එහෙම අවංක වෙලා යහපත් වෙලා අපිට සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන්ද? චුට්ටක් හරි බොරුවක් කරන්න ඕනේ. චුට්ටක් හරි පොඩි අයහපතක් කෙනෙක්ට පෙන්වන්න ඕනේ. අර ඇතම් කට්ටිය කියන්නේ විරසේකර මහතාණන් මේ පොඩ්ඩක් හරි පෙනේ පුප්පන්න ඕනේ කියලා. ඔබතුමා මොකද හිතන්නේ ප්‍රායෝගිකව මේ අතුලාන්තයෙන්ම හොඳ වීම කියන කාරණේ අතරම අපිට කරන්න පුළුවන් දෙයක්ද? තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ. චන්දන අද වර්තමානයේ අපි දැක්කම මේ සංවේදනය ඉස්සෙල්ලාම මම කැමති චන්දන මේ සංවේදනය කියන බුදුදහම ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා වගේ සංවේදනය කියලා බුදුරජාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළා තියෙන දේවල් ගැන පොඩි අවබෝධයක් අපි අරගෙන ඉතුරු ටිකට යනවා නම් හොඳයි. එතකොට දැන් මුසාවාදයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකෙන්න තමයි බුදුරජාණන් වහන්සේගේ සංවේදනය තුල අපිට කියලා තියෙන්නේ. ඒ වගේම පිසුනා වාචා. ඒ කියන්නේ කේලම් කීම කියන්නේ දෙදෙනෙක් අතර ගැටීමක් සම්බන්ධතාවයක් වැළකීමට නැත්නම් පළදු කිරීමට කටයුතු නොකිරීම. තුන්වෙනි කාරණේ තමයි පරුසා වාචා. නරක වචන, අසභ්‍ය වචන පාවිච්චි නොකිරීම. ඊළඟට සම්ප්‍රප්පලාප, හිස් වචන පාවිච්චි නොකිරීම. එතකොට මෙවන් සංනිවේදන ක්‍රම මගින් තමයි මේ සමාජ ආචාරශීලීත්වය, සමාජයේ අන්‍යෝන්‍ය සුහදතාවය, බැඳීම, පළුදු නොවීම වගේ ක්‍රියාවන් සිද්ධ වෙන්නේ. එහෙමනම් අර චන්දන කියපු කතාවට යනකොට චන්දන මහත්මයා අහනවා අපෙන් ඇතුළතින්ම හොඳ නොවි මේ සංනිවේදනය කටයුතු කරනකොට සමාජයේ ඉන්න අයට පැවැත්මක් තියනවද, පැවැතින්න පුළුවන්ද කියන එක. ඔය කියන්නේ ඇතුළතින්ම හොඳ වෙනවා කියන කාරණේ ප්‍රායෝගිකද කියලා කෙනෙක්ට එහෙම හිතෙන්න පුළුවන්. ඔය ඇත්තටම ඉතින් පළවෙනි ප්‍රශ්නේ එහෙම වෙන්න බැරිද කියන එකනේ අපිට. දැන් එහෙම වෙන්න බැරි නන්නේ පුළුවන්ද කියන ප්‍රශ්නේ එන්නේ. මට නම් පුළුවන්.
එහෙනම් බැරි කාටද කියන එකයි හොයන්න ඕනේ. එහෙනම් බැරි මෙන්න මේ අයට. කුඩා කාලයේම අපේ දෙමව්පියෝ වර්තමානයේ ඉන්න දෙමව්පියෝ විශේෂයෙන්ම තමන්ගේ දරුවාට හොඳ අනාගතයක් ලබා දෙන්න උත්සාහ කරන්නේ. බොහොම සත්පුරුෂ චේතනාවක්නේ තමන් හදා වඩාගත්ත දරුවා හොඳ තැනකට එනවන්න කොයි දෙමව්පියොත් කැමති. එතකොට වර්තමානයේ දෙමව්පියෝ කියලා මං කිව්වේ අතීතයේ දෙමව්පියොත් එහෙමම තමයි. නමුත් ක්‍රමවේද දෙකක්. වර්තමානයේ ක්‍රමවේදය මොකද්ද? දරුවෙක්ව පාසලකට දාගන්නට අවශ්‍ය නම් ඒ පාසල ජනප්‍රිය විය යුතුයි. ඒ පාසලේ නම හැමෝටම කියන්න පුළුවන් විය යුතුයි මගේ දරුවා යන්නේ අහවල් පාසලට කියලා. දැන් ඒකට දාගන්න අමාරු නම් අපි ඊළඟට මොකද කරන්නේ? චන්දන. අපි අර දරුවටත් පොඩි බොරුවක් උගන්වලා ඊටත් එහා අපේ නවාතැන වෙනස් කරගන්නවා. ඒකේ ලිපින හදා ගන්නවා. ග්‍රාම සේවක මහත්තයත් අල්ලගෙන මන් දන්නේ ජරමර ගොඩාක් කරගන්නවා. දැන් පළවෙනි මුසාවාදයෙන් වැළකීම සිද්ධ වෙනවද මෙතන චන්දන? නැහැ. ඊළඟට අපි යතෙන්දී ගැටීම් ඇති කරගන්නවා. කොයිතරම් ප්‍රශ්න ඇති කරනවද? හැබැයි ඊට පස්සේ දරුවට මහා බොරු ගොඩක් පුරුදු කරනවා. සම්මුඛ පරීක්ෂණයේදී අනේ පුතේ මේ විදියට කියන්න. ගුරුතුමා හරි ගුරුතුමිය හරි ඇහුවොත් නැත්තම් විදුහල්පතිතුමා හව තුමිය ඇහුවොත් මෙන්න මේ විදියට කියන්න. අපි මෙහෙම ඉන්න කොච්චර කල්ද ඇවිල්ලා මෙන්න මෙච්චර කල් කියලා කියන්නේ දරුවට මහා විශාල බොරු ගොඩක් පුරුදු කරලා පුහුණු කරලා දරුවට අවසානයේ නිකන් ඉන්නේ නැහැ. දරුවට දෙනවා මේක කරොත් පුතේ පුතාට අපි බයිසිකලයක් අරන් දෙනවා. මේක පාස් වුණොත් පුතේ පුතාට අහවල් සෙල්ලම් බඩුව අරන් දෙනවා. නැත්තම් රස කැවිලි දෙනවා කියලා අර දරුවට තව ටිකක් අර යම්කිසි අල්ලසකුත් පුරුදු කරනවා. තමන්ගේ මානසික අල්ලසක් දීලා දැන් ප්‍රායෝගිකව දරුවා මෙතෙන්ට පුහුණු කරලා දරුවා දැන් ඔන්න සම්මුඛ පරීක්ෂණයට ගිහිල්ලා සාර්ථක වෙලා එළියට ආපු ගමන් දරුවව ඉඹිනවා අත ගන්නවා. දැන් තීරණානි ඉස්කෝලේට හරීම සතුටුයි. දැන් මොකද අර සම්මාන ඔක්කොම දරුවට ලැබෙනවා දැන්. දැන් දරුවට මොකද්ද දුන්න sannivedanaye අපි දරුවට බොරු කියන්න වංචා කරන්න ඔය දේවල් ටික පුරුදු කරලා අල්ලසට පුරුදු කරලා දරුවෝ දැන් අපි ටකක් කල් යනකොට මේ දරුවා ඉතින් ඉගෙනගෙන යම් කිසි දෙයක් කරගෙන යනවා පාර්ලිමේන්තුවට. දැන් හරි සතුටුයි නේද? පාර්ලිමේන්තුවට ගිහලා මොකද කරන්නේ මේ දරුවා? අන්න අර ටික කරනවා. කවුද පුරුදු කරේ? දැන් පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලනඥයට බණින එක හරිද වැරදිද? සම්පූර්ණ වැරදි. අපි හදපු දේශපාලනඥයෙක් මේ. එයා බොරු නොකිය මොනවා කියන්නද ඉස්කෝලේට දාගත්තේ දෙමව්පියෝ කියපු විදිහටනේ. එහෙනම් දෙමව්පියෝ කියපු විදිහටනේ සාර්ථක වෙන්න පුළුවන් කියලා දරුවා හිතන්නේ දැන්. දැන් වැඩි හිටුනා කියලා ඒක වෙනස් වුන්නේ නැහැ. ඒකයි බහුතරයක් අද මේ සමාජය තුළ හැම දෙයකටම බොරු කියන්නේ වැඩි එපා. හදිස්සි අපි ගමනක් බිමනක් යනකොට ඔය හිතවතෙක්ගේ ගෙයක් දැක්කොත් අපි ওই ළඟ නවත්තනෝනේ චන්දන. නවත්තලා නිකන් අපි යනින් ගමන් යනවා. මොකක් හරි වෙලාවකට ඒ අය සමහරට කෑම කන්න ලෑස්ති වෙන ඒ වෙලාවට. අපිටත් පේනවා මේසේ කෑම ඇරලා තිනවා සවන්නංශ. අපි යනවා ගේ ඇතුළට ගියාම දැන් අපෙන් අහන සාමාන්‍ය ප්‍රශ්නේ මොකක්ද ඒ ගෙදර අය දැන් ඒ මිනිස්සුන්ට අපි ඉද්දි කන්න බෑනේ. මොකක්ද ඒ කට්ටිය අහන්නේ? කෑම කාලා දාවි කියලා. අනේ අපි නෑ කියයිද? ඔව් කියයිද? අපි කියන්නෙම අනේ කෑම කාලා ආවේ මේ හද්ද බඩගින්නේ අපි යන්නේ. හැබැයි මහා විශාල බොරුවක් කියනවා නෑ බොරුවක් නෙවෙයි වගේ. හරිම පහසුවෙන් කියන්නේ. කිසිම හිරිකිතයකුත් නෑ අපිට. මේ වගේ බොරු කියනකොට දරුවන්ට දෙන sannivedanaye මොකද්ද? දරුවොත් මේක අහන්නේ අනේ අම්මේ කාලා නෙවෙයි නේද? ආවේ අයියා අම්මා බොරුගේ. පිස්සුද පුතේ එහෙම කියන්න පුළුවන්ද? ලැජ්ජ නැද්ද? අනේ ලැජ්ජ වෙන්න ඕනේ බොරු කියන්නද? කාලා ආවේ නැහැ කියන්නද? එහෙනම් බුදුරජාන් වහන්සේට අනුගත වෙනවා නම් බුදුරජාන් වහන්සේගේ ධර්මයට කීකරු වෙනවා නම් අපි මේ පුන් පොහොය දවසේ හොඳින්ම තේරුම් ගත යුතු දේ තමයි සත්‍යවාදී වීම, මුසාවෙන් ඈත් වීම, අල්ලසෙන් ඈත් වීම, වංචාවෙන් ඈත් වීම, තමන්ගේ හදවතට එකඟව ජීවත් වීම. එය තමන්ට අනුව කියන්නේ තමන්ගේ හදවතට එකඟව ජීවත් වීම වෙනුවෙන් විරසේකර මහතා සඳහන් කළේ තමන්ට තමන් අවංක වෙන්න කියන කාරණේ සහ ඇතුළතින්ම හොඳ වෙන්න කියන කාරණය. ඇතුළතින්ම හොඳ වෙන්න ඔබට හැකිනම් ඇත්තටම ඔබ නිවන් මඟ පේලිවුණු කෙනෙක් බවට පත් වෙනවා. අපි මද විරාමයකින් අනතුරුව නැවත වතාවක් ශ්‍රී විජේසුන්දරාරාමයේ සිට අපේ පන්සල හා එක්වෙමු. වර්තමාන ශ්‍රව්‍ය සංස්කෘතියේ නව්‍ය පූර්ව දර්ශකයා හෙවත් සිරස FM ස්වකීය 32 වෙනි සංවත්සරය මේ ආකාරයට විහාරස්ථානයේ ඇසුරේ සමරද්දී අපි සිරස TV ඔස්සේ සිරස FM ඔස්සේ නැවත වතාවක් අපේ පන්සල සමගින් ඔබව මෙසේ මුණ ගැහෙනවා. අපි අද දවසේ කතා බහ කරමින් සිටින්නේ sannivedanaye පිළිබඳව. ප්‍රථම
භාගයේදී අපි කතා බහ කරා තමන්ටම sannivedanaya කිරීම පිළිබඳව. ඉතින් කෙසේ වෙතත් අද දවසේදී අපේ নমස්කාර පූර්වක ආරාධනය පිළි අරගෙන අපේ පන්සලට වැඩම කොට සිටින්නේ ශ්‍රී විජය සුන්දරාරාම විහාරස්ථානයේ සිට ක්‍රියාත්මක කරන අපේ පන්සලට වැඩම කර සිටින මහාසාර භාවනා මධ්‍යස්ථානයේ ස්ථානාධිපති ස්වාමින් වහන්සේ විපස්සනා කම්මඨානාචාර්ය පූජ්‍ය මහනුවර පසන්න සීල ස්වාමින් වහන්සේ වගේම අපේ සමූහ අධ්‍යක්ෂතුමා ඒ වගේම ප්‍රධාන මෙහෙයුම් නිලධාරීතුමා එස්.සී. වීරසේකර මහතා සිමසත කැපිටල් මහරජා සමූහයේ ස්වාමින් වහන්සේ අපි පළමුවෙන්ම අපිටම sannivedanaya කිරීම පිළිබඳව කතා බහ කරා. sannivedanaya පිළිබඳව කතා බහ කරද්දී මේ දඹදිනි රාජධානිය මේ විජේසුන්දරාරාමයේ මෙහි පුස්තක ගණනාවක් තිබෙනවා ඒ කාලේ අකුරු කරපු නැත්නම් සම්පාදනය කරපු බොහෝ පඬිවරුන්. ඉතින් sannivedanayට ඊටාම නෑකම් කියන තැනක් ස්වාමීන් වහන්සේ බාහිර සමාජයෙන් sannivedanaya වෙන දේ අපි අපේ අභ්‍යන්තරයට බාර ගන්න ඕනේ කොහොමද කියන කාරණේ ස්වාමීන් වහන්සේ අපිට මේ මොහොතේ පැහැදිලි කර දෙන්න දහමට අනුව. චන්දන මහත්තයා ඒකත් ඊටම වැදගත් ප්‍රශ්නයක්. අද සමාජයේ ගොඩාක් අවස්ථාවල ඔන්න ඔය දේ තේරුම් ගන්න බැරි නිසා තමයි අර්බුදකාරීත්වයට යන්නේ. දැන් අපි ඉස්සර මෙතන පොත්ගුල් කියන්නේ පොත් සම්බන්ධයෙන් තියෙන තැනක් ඒ වගේම සාහිත්‍ය සම්බන්ධයෙන් තියෙන තැනක් එකල මේ ඔය සාහිත්‍යයෙන් වගේකින් හානියක් උනේ නැහැ. ධර්මයේ ස්වාමීන් වහන්සේ බොහෝ දුරට ප්‍රචාරය කරනවා. ධර්මයේ ප්‍රචාරය. ධර්මයේ ප්‍රචාරය. ඉතින් එතකොට ඒකෙන් හානියක් උන්නේ නැහැ. හැබැයි අද අපි sannivedana කියලා දකින්නේ ඔයගොල්ලෝ හැමෝම දන්නවා Facebook, YouTube ඒ මාධ්‍ය දාලය. අද සමාජ මාධ්‍ය ප්‍රචලිත වෙලා. එතකොට ඒකින් වෙන බාහිර බලපෑම ඒක අපි අභ්‍යන්තරට බලපානවා. අපි නොසිතුවාට ඒ sannivedana නිවැරදි ආකාරයෙන් නොවුනොත් බොහෝ සෙයින් අපේ ජීවිතේ පව හානි වෙන්න පුළුවන්. ඒ තැනකට යන්න හැකියාවක් තියෙනවා. හැබැයි අතීතයේ ඒ දේවල් අපිට මුණ ගැහුන්නේ නැහැ. මුණ ගැහෙන්නේ නැති වෙන කාරණේ තමයි ඒ කාලේ ගොඩක් sannivedanaya කියන දේ පාවිච්චි කරේ වැදගත් අරමුණක් දෙන්න. හොඳ දෙයක් ලෝකෙට දෙන්න. හැබැයි දැන් sannivedanaya කියලා ගොඩක් අය කරන් යන්නේ තමන්ගේ පැවැත්මට. එතෙන්දි ගොඩාක් හානි සිද්ධ වෙනවා. එයා හිතන්නේ අන් කෙනෙකුට කරදරයක් වෙයි. අන් කෙනෙකුට හානියක් වෙයි කියලා. ඉතින් ඒ නිසා දැන් මෙතෙන්දී අපිට කරන්න තියෙන එකම දේ තමයි ඒකට විරුද්ධ නැගෙසින්න බෑනේ. දැන් අපිට නැගෙසින්න පුළුවන් එකම දේ තමයි අපේ පැත්තෙන් අපි නිවැරදි වෙන එක. දැන් අපි ගත්තොත් එහෙම Facebook මාධ්‍යධාරය අද වෛරය වපුරන සමහර අවස්ථාවලදී ඊළඟට නැති ප්‍රශ්නයක් ඇති කරලා සමහර ප්‍රශ්නයක් නැහැ. ඒ ප්‍රශ්නයක් ලෝකෙට පෙන්වලා දෙනවා. ඉතින් අපි කරන්නේ ප්‍රශ්නයක් ඇති තැනත් අපි ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. එතෙන්දිත් අපි ගැටෙනවා. ප්‍රශ්න නැති තැනත් ගැටෙනවා. හැබැයි ප්‍රශ්නයක් ඇති තැන ගැටීමත් ප්‍රශ්නයක්. ඒක මොකද අපිට හොඳයි කියලා කියන්න බෑ ඒක. ප්‍රශ්නයක් තියෙද්දි ගැටීමත් ප්‍රශ්නයක්. ප්‍රශ්න නැතුව තියෙද්දි ගැටීමත් ප්‍රශ්නයක්. මොකද ප්‍රශ්නේ වෙන්නේ අපේ හිත දූෂිත වෙනවා. අපිට එතකොට අපි කරන්න යන දේවල් සාර්ථක වෙන්නේ නැහැ. මොකද අපිට නිවැරදි තීරණයක් ගන්න බැරි වෙනවා. අපි එක එක්කෙනා මනින්නේ මාධ්‍ය තුලින් විතරයි. හැබැයි සැබෑ ජීවිතය හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමයි. එතකොට අපි නිවැරදි කෙනා ගැන නිවැරදි තොරතුරක් යන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ ගැන වුණත් දැන් වැරදි දෙයක් ලෝකෙට යන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. හැබැයි භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ අපි හැමෝම දන්නවා රාග දේශ මොහොව තුනම පැහැින කරපු කෙනෙක් නැති කරපු කෙනෙක්. මේ ලෝකේ එහෙමයි නැහැ. නමුත් මේ සමාජ මාධ්‍ය තුලින් ඒ වගේ දේවල් තුලින් මොකද වෙන්නේ වැරදි දෙයක් ලෝකෙට ගියොත් අන්තිමේට අපිට මේ ජීවිතෙත් අසාර්ථක වෙනවා පරලොව ජීවිතෙත් අසාර්ථක වෙනවා. ඉතින් හොඳම දේ තමයි මේක අපි අපේ පැත්තෙන් විසඳන්න වෙනවා. බාහිරින් විසඳන්න උත්තර ලැබෙන්නේ නැහැ. ඒ උත්තර ලැබෙන්නේ නැති නිසා අපේ තුලින් අපි විසඳගන්නේ කෙසේද? එහෙනම් මේ මාධ්‍ය වලින් අපි අයින් වෙන්න ඕනි එකක්. හැබැයි ඒක ප්‍රැක්ටිකල් නෑනේ ප්‍රායෝගික නෑ. ප්‍රායෝගික නැති දෙයක් නේ. එහෙනම් අපි කොහොමද මේක තෝරා බේරගෙන අහන්නේ? හොඳම දේ තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එක තැනක තමන් නොදැන නොවිමසා ඒකට ගැටුනොත් එයාට නිරේ කියනවා. නොදැන නොවිමසා. ඔව්. විමසන්නේ නැතුව එයා නිරේගාමී අකුසලයක් සිද්ධ වෙනවා කියලා. ඒ වගේම යම් තැනක ප්‍රශ්නයක් තියෙනවා කියනවා. ඒ ප්‍රශ්නෙට එයා විරුද්ධ නොවුනොත් විරුද්ධ වෙන්නත් ඕනේ. ඒකේ සාර්ථකත්වයේ පිළිබඳව එයා ආගය කරන හැබැයි ගැටීමකින් තොරව. ඒක තමයි අමාරුම දේ.
ඉතින් අපිට හොඳම දේ තමයි තමන්ගේ ප්‍රශ්නයක් නොවන නිසා ඒක අපි අතාරින්න ඕනේ. එතකොට අපිට ඒක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද අපි දන්නේ හරිද වැරදිද කියලා ලෝකේ ගැන අපි දන්නේ නැහැ. හොඳම දේ තමයි අපි එතනින් අයින් වෙන. අපිට අදාළ නැහැ. අපිට අදාළ නැහැ. එහෙනම් අපි හැම වෙලෙම කල්පනා කරන්න ඕනේ අපේ යහපත පිණිස කටයුතු කරන එක. නැත්තම් අපි නොදැනුවත්වම දේශීය ඇති වුණොත් අපිට අසනීපව වෙනවා. ඒක වැදගත්ම දේ මම කියන්නම්. දැන් අපේ භාවනා මධ්‍යස්ථානේ භාවනා කරන්න එනවා. එක මහත්තයෙක් භාවනා කරනවා ඉංජිනේරු මහත්තයෙක්. මෙයාට දියවැඩියාව තිබුණා. මෙයා ඊට පස්සේ දියවැඩියා රෝගයෙන් පෙළෙද්දි තමයි ආවේ. මෙයාගේ මේ ඒකේ ලිමිට් එක ඉහළට ගිහිල්ලා. භාවනාවට දවස් 7ක් තිබුණා. 7 වෙනි දවස වෙනකොට මෙයා සාමාන්‍ය තත්ත්වයටපත් වෙලා. ඉතින් අපි නොසිතුවාට මේ භෞතිකව අපි මේ නොසිත හිතන්නේ නැතුණාට භෞතිකවත් බලපනවා මානසික බලපෑම. ඒ කියන්නේ අපි අපේ හිත ඇතුළට සංනිවේදනය කරගන්න දේ මේ භෞතික ශරීරයට බලපානවා. හොද වෙන්න බලපානවා. මේක කියන්නේ ඒක නිරෝගී බවත් වෙනවා. ඉතින් අපි නොසිතුවාට මේ දේශීය කියන දේ අපිට රෝගී බවපත් කරනවා. ඉතින් එතකොට අපි හිතන් හිටියට මේක මේ ප්‍රශ්නයක් නෑ කියලා ඇත්තටම අපි ප්‍රශ්නයකට මුහුණ පාන්න වෙනවා. එහෙමයි. ඉතින් අපි ඒ නිසා බාහිරින් ලැබෙන දේවල් හොඳම දේ තමයි අර පෙරලා ගන්න කියලා කියන්නේ නේ. හොඳ දේවල් ගන්න ඕනි. දැන් මේ වැඩසටහන සමහර කෙනෙක් ෆෝන් එකකින් බලන වෙන්න පුළුවන්. එහෙමයි. ඒක හොඳ දේ. හැබැයි නරක දේවලුත් ඒ ෆෝන් එකකින්ම යනවා. හැබැයි අපි ඒක තෝරා බේර ගන්න දක්ෂ වෙන්න ඕනි. හැබැයි ළමයි පැත්තෙන් ගනිද්දී ළමයිට ඔක තෝරා බේර ගන්න බෑනේ. එහෙමයි. ඉතින් ඒ හින්දා ළමයිට අපි දකින විදියට ස්මාර්ට් ෆෝන් එක තහනම් කරොත් හොඳයි. මොකද ඒක ළමයිගේ යහපත පිණිස පවතින්නේ නෑ. දැන් පිටරටවලත් එහෙම දේවල් කරනවා. සිද්ධ වෙනවා. ඉතින් අවුරුදු 18න් ඉහළ වගේ වයසකින් වගේ පුරුදු පුහුණු ඒක ගත්තට ගැටලුවක් නෑ. මොකද සාමාන්‍ය සමාජ ජීවත් වෙන්න වෙනවනේ. හැබැයි අපි තෝරා බේරන කටයුතු කරන එක ගොඩක් වටිනවා. ඊටම පැහැදිලි ස්වාමීන් වහන්සේ බාහිරින් යම් අරමුණක් ගනිද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක පෙරලා ගන්න ඕනේ. ඒක ඒ පරිද්දෙන්ම බාරගෙන ඒකට ප්‍රතිචාර දක්වන්න ගියොත් අපි හිතන්නේ නැති ශාරීරික රෝගීන් බවට අපිට පත් වෙන්න සිද්ධ වෙනවා. ශාරීරික විතරක් නෙමෙයි ස්වාමීන් වහන්සේ මානසික රෝගීන් බවටත් එහෙම පත් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒ අපරාධය ඔබේ ජීවිතේට කරගන්න එපා. මෙතරම් වටිනා සද්ධර්මයක් මේ දිවින පුරා පැතිරලා තිබෙද්දි සහ ඒ පිළිබඳව ස්වාමින් වහන්සේලා ඔබට දේශනා කරද්දී අපි මද විරාමයකින් අනතුරු එසේනම් නැවත වතාවක් අපේ පන්සල හා සම්මුඛ වෙමු ශ්‍රී විජේසුන්දරාරාමයේ සිට. යහපත් සංනිවේදනයෙන් පැහැපත් සිත් ඇති මිනිසුන් සෑදූ ඓතිහාසික රාජමහා විහාරස්ථානයක සිට තමයි අපි අද දවසේත් ඔබට අපේ පන්සල වැඩසටහන සමීප කරවන්නේ. මේ ඓතිහාසික දඹදෙණියේ ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථානය. එහි බුද්ධ මන්දිරය අභිස් සිට තමයි අපි ඔබට අපේ පන්සල වැඩසටහන ඉදිරිපත් කරන්නේ. ඒ නිසාම පන්සල පිළිබඳව ප්‍රශ්නයකුත් අපි අද දවසේදී යොමු කරන්නට හිතුවා අපේ පන්සල වැඩසටහනට. එස්.සී. වීරසේකර මහතාට වීරසේකර මහතාණනි ඔබතුමා ඓතිහාසික තත්වයන් පිළිබඳව විශ්ලේෂණය කරමින් වර්තමානය හා ගලපමින් බොහෝ පිළිතුරු සාධාරණව අපිට ලබා දෙනවා. අපි දන්නවා එදා පන්සල අපේ රටේ මිනිසුන්ගේ අධ්‍යාත්මය මොනතරම් හැඩ කළාද කියලා. අපේ රටේ මිනිසුන් මොනතරම් හික්මෙව්වද කියලා, සංස්කෘතික කරාද කියලා. එදා දවසේ ඒ පන්සලෙන් sannivedanaya වෙච්ච දෙයයි අද දවසේ පන්සල තුලින් එහෙම sannivedanaya වෙද්දී ඒ පිළිබඳව දක්වන ජනතා උනන්දුව ඒ පිළිබඳව වෙනස ඔබතුමා කොහොමද දකින්නේ? ඔව් චන්දන මේ පන්සල කියනකොට අපිට නිතින්ම මතකයට නැගෙන දෙයක් තමයි ගමයි පන්සලයි වැවයි දාගබයි කියන සංකල්පය. මේ සංකල්පේ මා හිතන්නේ රජවරු විසින් බොහොම දුරදිග හිතලා ස්වාමීන් වහන්සේ නිර්මාණය කරන ලද සංකල්පයක්. මොකද්ද මෙහින් බලාපොරොත්තු වුණේ? අනාගතයේදී පන්සල් රැකෙන ආකාරයට යම්කිසි ක්‍රමවේදයක් සකස් කිරීම. මොකද්ද මේකේ ක්‍රමවේදය? දැන් මේ වැව බාර වුණේ ඒ පන්සලට. ඒතර පන්සල හරහා තමයි වැවේ නඩත්තු කටයුතු සිද්ධ වුණේ. වැවෙන් ප්‍රයෝජන ගත්ත සියලුම දෙනා පන්සලත් එක්ක ගනුදෙනු කරන්නට ඕන. අනිවාර්යයෙන්ම පන්සලට ආයුතුයි. පන්සලේ ස්වාමින් වහන්සේත් එක්ක තමයි එතකොට ආශ්‍රය තියෙන්නේ. එහෙනම් කල්යාණ මිත්‍රත්වයේ සැපෙන්නේ පන්සලෙන්. අද කල්යාණ මිත්‍රත්වයේ සැපෙන්නේ කොහෙන්ද? අර කිව්වා වගේ අර මුහුණු පොත නැත්තම් Facebook එකෙන් එහෙමත් නැත්තම් වෙනත් විදේශ බටහිර
අධ්‍යාපන ක්‍රමවේදය තුළ අපි හදාගත්ත ඔය රෝල් මොඩල් කියන නායකත්ව සංකල්ප තුළ ඉන්න අයගෙන්. එතකොට මේ බුදු දහමට ඉහළින් ගිය වෙනත් සංකල්පයක් ලෝකේ නැති බව තවත් නැවත නැවතත් ප්‍රකාශ කළ යුතු නෑ. බුදු දහම පමණමයි කෙනෙකුට මා හිතන්නේ තමන්ගේ ආරක්ෂාවට තියෙන්නේ. ඒකයි ධම්මෝහවේ රක්කති ධම්මචාරී කිව්වේ වෙන සංකල්පයක් නෑ. අපි ඒක පැහැදිලිව දකිනවා වර්තමාන ලෝකයේ මහ විශාල හමුදා කණ්ඩායම් තියාගෙන හොඳ වර්තමාන ඔය AI තාක්ෂණය පාවිච්චි කරමින් Taman මුරකාවල් කරගෙන ඉන්න අය කිසිම පතුරුමක් පත්තු නොකර ගෙදර ඉඳලා ඉන්න පොඩි ළමෙක් අරන් යනවා වගේ වෙන රටවල් වලට අරන් ගිය අවස්ථා අපි දැන් දැක්කා. එතකොට එහෙමනම් ඔය ආරක්ෂාවල් ඔය හමුදාවල් එකකටවත් කෙනෙක්ව රකින්නට බෑ. මේ ධර්මයේ හැසිරීම පමණමයි අපිව රකින්නේ. එහෙනම් පන්සලෙන් ඈත් වුණ කෙනෙකුට මොකද්ද වෙන්නේ කියන එක අලුතෙන් කිය යුතු නෑ. එහෙනම් පන්සලේ ප්‍රශ්නයක් නෙවෙයි. පන්සලෙන් දෙන sannivedanaya ග්‍රහණය කරන ග්‍රාහකයාගේ ප්‍රශ්නයක් තමයි දැන් තියෙන්නේ. මොකද අද වෙනකොට මම හිතන්නේ දහම් පාසල් අධ්‍යාපනය සඳහා දරුවන් යොමු කිරීම මා හිතන්නේ මාදනම් හිටියනම් 35ක් 40ක් කළා චන්දන මහත්තයා මම හිතන අද කියන ඊටත් වැඩි ඇති කියලා. ඉතින් ක්‍රමානුකූලව පන්සලෙන් දරුවෝ ටික ඈත් වෙලා තියෙනවා. ඉස්සර පොයේ දවසට වෙන මොනවත් පන්ති තිබ්බේ නැහැ. පොයේ දවසට නිවාඩුවක් මේ රටේ ඇති කරලා තියෙන්නේ. ඒ පොයේ දවසට ඒ දරුවෝ දෙමව්පියෝ සියලුම දෙනාම අඩුම ගානේ එදාටවත් එකතු වෙලා. මොකද අද කෑම මේසෙවත් දරුවයි දෙමව්පියෝ එකතු වෙන්න වෙලාවක් නැහැනේ. සමහරු ටීවී එකේ, සමහරු ෆෝන් එකේ, අම්මයි තාත්තයි ෆෝන් දෙකක දරුවට තව එක්කුත් අරන් දුන්නම තුන් දෙනාම තුනේ. මං සමහර තැන්වල දකින්නවා මේ තරුණ අම්මලා කෑම කවනකොට නහයට කෑම තියන්නේ. මොකද ෆෝන් එක බලාගෙන සනස කෑම දාන්නේ. ඉතින් ඒ වගේ දරුවත් මේක පුරුදු වුණාම එයත් ඒ විදිහට තමයි ඊට පස්සේ අම්මලාට වයසට ගියාම කරන්නේ. ඉතින් ඒ නිසා මේක නැවතිය යුතු කාලයක්. ඒ නිසා පන්සලෙන් අපිට ලබා දෙන ඒ දහම, ඒ පරිචය, ඒ දැහැමි බව මා හිතන්නේ ඉතාම අත්‍යවශ්‍යයෙන්ම අපි ළඟා කරගත යුතුයි. එයින් ප්‍රයෝජනෙට ගත යුතුයි. ඒ කියන්නේ සෝවාන් සක්‍රුදාගාමි අනාගාමි අරිහත් ඵල ලබන්නට පෙළ ශ්‍රද්ධාව ගොඩ නැගිය යුතුයි. මොකද ශ්‍රද්ධා කියන ගුණය නැති වුණොත් අපි අර මේ සාමාන්‍ය ශ්‍රද්ධාවක් හදාගෙන මේ වැඩේ කරන්නට බෑ. බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ධර්මයේ පිළිබඳව, සංඝයා පිළිබඳව පූර්ණ අවබෝධයෙන් යුතු ශ්‍රද්ධාවක් හදාගන්න ඕනේ. එහෙම නැතුව නිකන් අපි කරන්නම් වාලේ මේක කරන්න බැරි නිසා මේ පන්සලත් එක්ක අපි ගැටෙන එක නවත්තන්නට ඕනේ. හුඟක් අයට වෙලා තියෙන්නේ පන්සලට එන්නෙම ස්වාමින් වහන්සේගේ මොන හරි අඩුපාඩයක් හොයලා විවේචනය කරන්න. ඒ මදිවට මම දකින්නවා දැන් හරි ප්‍රවණතාවයක් තියෙනවා. මේ සමාජ මාධ්‍ය ජාලයේ කවුරු හරි එක ස්වාමීන් වහන්සේගේ මොකක් හරි හොයාගෙන යලා පින්තූර අරගෙන දානවා. අනේ මේ බෞද්ධයෝ කරන්නේ මේ වැඩේ. වෙන කවුරුත් නෙවෙයි. ඉස්සර නම් බුදුරජාණන් වහන්සේ කාලේ මිත්‍යා දෘෂ්ටිකන ඔක්කරේ. දැන් අපේ බොහොම සම්‍යක් දෘෂ්ටික බෞද්ධයෝ තමයි වීඩියෝ කරලා ස්වාමීන් වහන්සේලා විවේචනය. මොකද්ද ලැබෙන ඵලය? අපි අකුසල් කරගන්න එක විතරයි. හරියට මොකක් වගේද කියනවනම් ගෙදර කුණු ටික එකතු කරන් ගිහිල්ලා කුණු ලොරියට නැගලා කුණු ලොරියේ තියෙන අනිත් අයගේ කුණු හොයනවනේ අපි. එහෙම කරනවද? නෑ. කුණු ලොරියට කුණු ටික දාලා දුවන්න බලන් ඉන්නේ අපි. ඇයි? ගන්ධස්සාරේ බෑ එතන. එහෙනම් අපි කරගන්නට ඕනේ මොකද්ද? පන්සලට යන්නේ අපේ අකුසල් මුදව ගන්න. අපේ අධ්‍යාත්මිකයේ ගොඩන අධ්‍යාත්මික තත්ත්වයේ ගොඩනගා ගන්න. එහෙමනම් ස්වාමීන් වහන්සේගේ අඩුපාඩු ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නයන්නේ අපේ අඩුපාඩු ඊටත් එහා. ඒ නිසා අපේ අඩුපාඩු ටික අපේ අකුසල් ටික මගහරින්න නම් කුසල් සම්පාදනය සඳහා පමණයි අපි පන්සලෙන් ගත යුතු තේ ගන්න. මේ තරම් ධර්ම ගන්ත්‍ර ඒ වගේම කල්යාණ මිත්‍ර සේවනය අපිට වෙන කොහේවත් ලැබෙන්නේ නැහැ. මේ අනුකම්පාවෙන්මනේ අපිට මේ සියල්ල මේ ස්වාමීන් වහන්සේලා කරන්නේ. මේ ස්වාමීන් වහන්සේලා කියන්නේ කාගේ හරි දරුවෝ. උන්වහන්සේලාත් දෙමව්පියෝ සමාජයට කැමැත්තෙන් සහ අකමැත්තෙන් දෙවිදියෙන්ම මහාන වෙනවා. මොන තරම් කැපවීමක්ද? අපි ස්වාමීන් වහන්සේගේ අඩුවක් බලන් ඉන්නවා මොකක් හරි. හැබැයි අපිට පුළුවන් ද දැන් ඇහුවොත් මේ ඉන්න සිල්වතුන්ගෙන් තමන්ගේ දරුවා ශාසනයට පූජා කරන්න කැමැද්ද කියලා ඇහුවොත් කී දෙනෙක් ඇහුන්නේ නැහැ වගේ හකබලා ගයිද? අපිට එහෙම කරන්න බැරි කොට ස්වාමීන් වහන්සේලා දිවි හිමියෙන් අපි වෙනුවෙන් අපි කරේ අනුකම්පාවෙන් මේ කරන කැපවීම පන්සලෙන් දෙන සංවේදනය අපි ඉතාම ඉහළින් ප්‍රයෝජනයට ගත යුතුයි. එදා පන්සලේ ගාන්ටාරයේ දෙවරක් තුන්වරක් නාද කරනකොට අපි පන්සලට දුවලා යනවා. මොකද පන්සලේ වැඩසටහනක්. අපිට ධර්ම මොකක් හරි ධර්මයක් ලබා ගන්න බණ භාවනාවක් කරන්න ධර්ම සාකච්ඡාවක් තියන්න එහෙම කරා. ඊළඟට පන්තරේ ගාන්ටාව වේගයෙන් ගහනවනම් මොකක්ද හිතන්නේ? අපි දන්නවා කරදරයක්. අද එහෙම කරොත් ඒ සංවේදනයේට අද කවුරුත් දුවල එනවද? කවුරුත්ම දුවල එන්නේ නැහැ චන්ද්‍ර දැන්. මොකද හේතුව අර සංවේදන ක්‍රමවේද ගැන අපිට දැන් කිසිම අවබෝධයක් නැතිකම. ඉතින් ඒ නිසා මා හිතන්නේ
අපි අපේ හෘද සාක්ෂියට අවංක විය යුතුයි. අපි බෞද්ධයෝ නම් අර උප්පැන්න සහතිකේ බෞද්ධයෝ වෙලා වැඩක් නැහැ. අවබෝධයෙන්ම බෞද්ධයෝ වෙන්න ඕනේ අපි. ඉතින් ඒ නිසා මේ යන ගමන මේ මනුස්ස භාවය නවනුස්සත්වයේ නැවතවරක් අපිට ලැබෙයිද කියලා කිසිම කෙනෙකුට කියන්නට බෑ. එහෙනම් මේ කුසල් සම්පාදනය කර ගැනීම ඉසගෙන නිවනටත් වැඩි ඔබ වහන්සේ කිව්වා වගේ ඉක්මනින්ම මේ කරගන්නට අවශ්‍ය දෙයක් නිසා පන්සල නම් අත්‍යවශ්‍යමයි. විරසේකර මහතාරණි පන්සල අත්‍යවශ්‍යයි කියනකොට මට මතක් වුණේ ඊයේ දවසේදී ඔලබොඩු රජමහා විහාරස්ථානයේ පෙරහැර මංගල්‍යයේ පැවැත්වුණ අවසන් පෙරහැර 28 වෙනිදා. එතකොට දැන් අද එය සිරස ටීවී ඔස්සේ නරඹන්නට හැකියාව තිබෙනවා. බොහොම විචිත්‍ර පෙරහැරක්, මනරම් පෙරහැරක්, ශ්‍රී ලාංකීය සංස්කෘතිකාංග බොහෝමයක් ඇතුළත් වෙච්ච පෙරහැරක්, අපේ අනන්‍යතාවයේ කදිමට පිළිබිඹු වෙච්ච පෙරහැරක්. ඔබතුමාට ඒ පිළිබඳවත් වචනයක් ඇති කියන්නට මේ ඔලබොඩුව රාජමහා විහාරස්ථානයේ පෙරහැර මංගල්‍ය පිළිබඳව. චන්දන වැඩි වෙලාවක් නොගෙන කියනවා නම් මේ බුද්ධාලම්බන ප්‍රීතිය කියන එක නිර්මාණය වෙන්නේ බෞද්ධ සංස්කෘතිය තුලින්නේ. එහෙනම් මේ සංස්කෘතියත් අපිට අත්‍යවශ්‍යයි. මොකද කෙනෙකුට දහම අවබෝධ කරගෙනත් යන ගමනකට යා හැකි. නමුත් ශ්‍රද්ධාව ඇති කරගන්න සමහරුන්ට වෙසක් කූඩුවක් හදලත් පුළුවන් වෙයි. එතකොට පෙරහැරක් නරඹනකොටත් ශ්‍රද්ධාව ඇති වෙයි. ඒ ක්‍රමානුකූලව විනයානුකූලව හදපු ක්‍රමවේද ගොඩක් මේ රටේ ශාසනයේ පැවැත්ම සඳහා නිර්මාණය වෙලා තියෙනවා. මම හිතන්නේ පෙරහැරමුත් ඔලබොඩුවේ පෙරහැරත් ඊටාම දර්ශනීය පෙරහැරක්. ඒ දර්ශනීයත්වයේ තියෙන්නේ බුද්ධාලම්බන ප්‍රීතිය ගොඩ නැගෙන ආකාරයට. හොඳයි වීරසේකර මහතාරණි, අපිට තවත් විනාඩි 3ක 4ක වගේ කාලයක් තිබෙන්නේ. මේ කෙටි කාලය මා ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරන්නේ. නැවත වතාවක් අපි කලින් කතා කළ මාතෘකාවට අනුව යම් පණිවිඩයක් ලබා දීමට ස්වාමින් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ ඉන්න යහපත්ම සංනිවේදකයා වශයෙන් අපිට පෙන්වා දිය හැක්කේ ඇයි කියන කාරණේ පැහැදිලි කරලා දෙන්න. අපිට දැන් ආරම්භයේ කතා කරපු ප්‍රශ්න වලට උත්තර හොයන්න භාග්‍යතුන් වහන්සේ ළඟටම යන්න වෙනවා. භාග්‍යතුන් වහන්සේ නම් මේ ලෝකෙට පහළ වෙන්නේ කලාතුරකින්. හැබැයි භාග්‍යතුන් වහන්සේ මොකද්ද පෙන්වන්නේ? ඒක තමයි වැදගත්ම වටිනාම දේ. භාග්‍යතුන් වහන්සේ මේ ලෝකෙට පෙන්වන්න දෙන්නේ දිව්‍යයන් අතර යන ක්‍රමවේදයක් නෙවෙයි. එහෙමයි. සසරින් ගැලවෙන ක්‍රමවේදයක්. ඒකේ ප්‍රතිඵලයක් විදිහට දෙවියන් අතර යන්න පුළුවන්. හැබැයි මේ සසරින් ගැලවෙන ක්‍රමවේදය හරිම ලස්සනයි. අපි මේ සසරේ පවතින්න හේතු හොයාගෙන යන්න ඕනේ. මම පොඩිවට කාලේ මදින්ද පුංචි විස්තරයක් කරන්නම්. එහෙනම් සසරේ යන්න හේතු මොනවද? හේතු තමයි අපි ඇලීමයි ගැටීමයි. මේ ඇලීම ගැටීම තියෙන නිසා තමයි අපි සංසාර ගමන යන්නේ. එහෙනම් මේ ඇලීමයි ගැටීමයි දුරු කරගන්නේ කොහොමද? ඒක තමයි වැදගත්ම දේ. මම මේකට පුංචි කාරණයක් භාගතුන් වහන්සේගේ ඔය ධාතු මනසිකාර භාවනා පැත්තෙන් විස්තර කරලා දෙන්නම්. දැන් අපි කන කෑම තියෙනවනේ. ඒ කෑම ගන්නේ අපි මහ පොළොවෙන්. මහ පොළොවෙන් අරන් ඒ කෑම ටික අපි ගන්නවා. හැබැයි මේ බත් ටිකක් අරන් පීරිසික දෙව මොකෝ වෙන්නේ? පස් වෙලාම යනවා. හැබැයි මෙතෙක් කාලයක් ඔය නොදන්නාට බත් කියලා කාලා තියෙන මොනවද? පස්මයි. හැබැයි පස් කන්න බෑ. ඒ නිසා බත් කනවා. එතකොට පස් කාලා හැදෙන ශරීරය පස් කොටද නැද්ද? පස් කොටක්මයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ශරීරය තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි කියලා. එහෙනම් මේක පඨවි ස්වභාවයෙන් යුතු දෙයක්. එහෙනම් පස් කොටක්. එහෙනම් අපි දැන් තරහකාරයෙක් හම්බුනොත් එයා කවුද? පස් කොටක්. Taman කවුද? ඒත් පස් කොටක්. එහෙනම් පස් කොටක් එක ගැටෙන්න ඕනේද? ගැටෙන්න ඕනේ. ඊට පස්සේ මේක පස් කොටක් නම් මේක මම, මේක මගේ ආත්මය කියලා ගන්න බෑ. ඉතින් පින්වත්නි, භාගතුන් වහන්සේ දේශනා කරන්නේ කුසලයට එන්න කියලා. කිං කුසල ගවේසි. කුසලී ගවේෂණය කරන්න කියනවා. එහෙනම් සත්‍ය ධර්මය අපේ ජීවිතේට ගලප ගත්තොත් මං හිතන විදිහට ප්‍රශ්න ඔක්කොටම උත්තර හම්බ වෙනවා. ඊටම පැහැදිලි ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මනරම්ව ඊටමත්ම කෙටියෙන් ඒ කාරණයක් අපිට පැහැදිලි කරලා දුන්නා. ඉදිරියේදී ඔබ වහන්සේගෙන් තවත් ඒ බොහෝ කරුණු කාරණා පැහැදිලි කරගන්නට අපි බලාපොරොත්තු වෙනවා අපේ පන්සලෙන්. අපි নমස්කාර පූර්වක ස්තුතිවන්ත වෙනවා අද දවසේදී මහාසාර භාවනා මධ්‍යස්ථානයේ ස්ථානාධිපති ස්වාමින් වහන්සේ වශයෙන් කටයුතු කරන විපස්සනා කම්මඨානාචාර්ය පූජ්‍ය මහනුවර පසන්න සීල ස්වාමින් වහන්සේට, ඒ වගේම සීමසත කැපිටල් මහරජා සමූහයේ සමූහ අධ්‍යක්ෂ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්.සී. වීරසේකර මහතාට මේ යහපත් sannivedana කාර්යයට එක්වුවාට සුපින්වතුනි, ඔබේ හිත තුලින් යහපත් දේම ඔබටම sannivedanaya කරගත්තොත් ඔබට පුළුවන් ඔබේ නිවන් මඟ පසක් කරගන්නට. අපි එසේනම් අද දවසේ අපේ පන්සලින් සමුගන්නවා ශ්‍රී විජේසුන්දරාරාමයේ සිට අපි ඊළඟ පොහොය බක් පොහොයට නැවත මුණ ගැහිමු. අපේ පන්සලෙන් ඔබට තෙරුවන් සරණයි.